හරි සුබ දවසක් හැමෝටම මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මට මේ වුණු පොඩි අකරදැබ්බයක් ගැන මේ වාහනේ චාර්ජ් කරන්න ගිහිල්ලා මේක දැන් ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ඉතින් මේකේ ඒ ආපු ගැටලුව ගැන මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒක ඉතින් මේ ඉලෙක්ට්‍රික් වාහනයක් තියෙන කෙනෙක් චාර්ජර් එකක් තියෙන කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. වෙන ඕනම කෙනෙකුට මේ වගේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඉලෙක්ට්‍රික් වාහනයක් තිබුණත් නැතත් මේ වීඩියෝ එක බලන්න මම හිතනවා මේක ඔයාට වැදගත් වෙයි කියලා. මම අද මේ වීඩියෝ එක ගෙනාවේ මගේ චාර්ජර් එක වැඩ කරන්නේ නැතුව ගියා. අපි ගහලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් මම ඉස්සෙල්ලාම මේක මගේ ප්ලග් එක ප්ලග් කරගන්නවා. බ්‍රේකර් එක ඔන් කරගන්නවා. දැන් බලන්න මෙතන පසු පාට ලයිට් එකක් පත් වෙනවා. ඉතින් මේක මේ කම්පැනි එකෙන් නම් කියන්නේ මේ ලයිට් එක පත් වෙන්නේ මේ එර්ත් එක වැඩ කරන්නේ නැතුව ගිහුවාම කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එක්ක මගේ එර්ත් එක ගැලවිලා හරි වයර් බුරුල් වෙලා හරි මොකක් හරි වෙලා මගේ එර්ත් එක වැඩ කරන්නේ නැහැ. එර්ත් එක වැඩ කරන්නේ නැතුව ගිහුවාම මේක පත් වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේක අපි බලමු ගලවලා මේ එර්ත් එකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද මේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. දැන් මේ දිගටම මේ විදිහට බ්ලින්ක් වෙනවා. මම ඒගොල්ලන්ට කතා කරලාත් ඇහුවා. මේකේ වීඩියෝ එකකුත් ඒගොල්ලන්ට යවුවා. ඒගොල්ලෝ කිව්වේ මේ එර්ත් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේක පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා. හරි අපි මේක ගලවලා බලමු. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම මේක වයර් ටික බුරුල් කරගන්න. මම මේ කැල්ල ගලව ගත්තා. බලමු අපි දැන් මේකේ එර්ත් එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. පුතේ ඔතන ඔය මීටර එක දෙන්න. අර මීටරේ දෙන්න. මගේ දැන් එර්ත් එකේ නම් ගැටලුවක් පෙන්වන්නේ නැහැ. මේ මීටර් එක වැඩ කරනවා. මම හිතන්නේ වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා. මේ එර්ත් එකේ නම් නෙමෙයි ගැටලුව පෙන්වන්නේ. අපි මේක මේ මෙතනොත් අල්ලලා බලමු මෙතනට එන එර්ත් එකේ ගැටලුවක් වෙලාද කියලා චෙක් කරගන්න.
එතනත් එර්ත් එකේ ගැටලුවක් නම් පෙන්වන්නේ නැහැ. බලමු මේකත් ප්ලග් කරලා මෙතනින් පොඩ්ඩක් චෙක් කරලා බලමු. එතනත් එහෙම එර්ත් එකේ ගැටලුවක් පෙන්වන්නේ නැහැ. කියන්නේ මෙතන ඉඳන් මෙතන දෙනකල් දිගටම එර්ත් එක හොඳයි. එක්කෝ ඉතින් එර්ත් එක ගැලවෙනවා නම් ගැලවෙන්න ඕනේ මේක ඇතුලේ. මේ මෙහෙනම් කිසිම ගැටලුවක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. හරි. අපි ආපහු මේක හරි කරගමුකෝ. අපි දැන් බලමු මේකට මේ පිටින් එර්ත් එකක් දීලා මගේ එර්ත් එකේ ගැටලුවක් තියෙනවා නම් මම දැන් කරන්න හදන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් සොකට් එකටනේ මේ චාර්ජර් එක මේ සම්බන්ධ වෙන්නේ. ඒ ඉන්ඩස්ට්‍රියල් සොකට් එකට මම මේ එර්ත් එක වෙන එර්ත් එකක් දීලා ඉවරලා මේ ගහලා බලන්න යන්නේ චාර්ජර් එක ඔන් වෙනවද කියලා. දැන් අපි වයර් එක හිර කරගෙන හරි අපි දැන් ගහගත්තා. දැන් මේ ඉන්නේ ඔන් කරලා බලමු. මම දැන් මෙතනත් එර්ත් එක සම්බන්ධ කරලා තියෙන්නේ මගේ අනිත් එර්ත් එකට. දැන් බලමු චාර්ජර් එක වැඩ කරනවද කියලා. ඒ චාර්ජර් එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මගේ එර්ත් එකේ නෙමෙයි ඇත්තටම ගැටලුව තියෙන්නේ. දැන් මම එර්ත් එකක් පිටිනුත් දීලා බැලුවා. මේ වෙන මොකක් හරි ගැටලුවක් තමයි තියෙන්නේ. ඒ එර්ත් එක දුන්නා කියලා චාර්ජර් එක ඔන් වෙන්නේ නැහැ. හරි. හරි අපි දැන් බලමු මේකේ බේස් එකේ නිව්ට්‍රල් එකේ කරන්ට් එක එනවද කියලා ඉස්සෙල්ලා. දැන් බලන්න මේ ටෙස්ටර් එක තිබ්බහම මේ පත්තු වෙන්නේ බේස් එක. ඊට පස්සේ මේ තියෙන්නේ නිව්ට්‍රල් එක. දැන් බලන්න නිව්ට්‍රල් එකේ සෑහෙන කරන්ට් එකක් එනවා. ඔය දැන් බේස් එකේ ගොඩක් කරන්ට් එක තියෙනවා වගේ පේනවා. නිව්ට්‍රල් එකේ ටිකක් අඩුවෙන් තියෙනවා වගේ පේනවා. හැබැයි හරිනම් මේ නිව්ට්‍රල් එකට මේ ලයිට් එක පත්තු වෙන්න බෑ. මේ මොකද නිව්ට්‍රල් එකේ කරන්ට් එක එන්න බෑනේ. ඉතින් මේ මෙහෙම වෙන්නේ මේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ මොනවා හරි තියෙන මේ ගැටලුවක් හින්දා තමයි. අපි බලමු දැන් මේකේ කොච්චර කරන්ට් එකක් එනවද කියලා. දැන් මේ වගේ ක්ලිප් ඔන් මීටර් එකකින් අපිට පුළුවන් එර්ත් එකයි බේස් එකයි තියලා බලපුවාම දැන් බලන්න 379ක් පෙන්නනවා. දැන් මේ බලන් කරලා බලන්න මේකේ මේ 379ක් මේකේ ඉලක්කම් වැටෙනවා. මේ ඩිස්ප්ලේ එකේ. දැන් අපි බලමු නිව්ට්‍රල් එකට තියලා. නිව්ට්‍රල් එකට තියලා බලපුවාම 189ක් තියෙනවා. මේ සාමාන්‍ය නිව්ට්‍රල් එකේ බිඳුව තමයි වෙන්න ඕනේ. ඉතින් එකක් දෙකක් වගේ තිබුණා නම් ගැටලුවක් නැහැ. නමුත් දැන් 190ක් පෙන්නනවා. 190ක වෝල්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි පේස් වල අන්බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ විදුලි බල මණ්ඩලයේ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන එර්ත් එක වැඩ කරන්නේ එහෙම නැත්තම් වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවා. දැන් පේස් එකෙත් මෙච්චර ලොකු කරන්ට් එකක් එන්න බෑ ඇත්තටම. මේකේ 230 තමයි මෙතන පෙන්වන්න ඕනේ. ඒ වුණාට මේකේ 375ක් විතර පෙන්නනවා. ඉතින් දැන් මේක හින්දා තමයි මම මගේ චාර්ජර් එක දැන් වැඩ කරන්නේ නැති නිසා මම චාර්ජර් එක
මේ ආයතනයේ සර්විස් එකට කතා කරපුවාම TKT ආයතනයේ ඒගොල්ලෝ කිව්වේ මගේ එර්ත් එක මොනවා හරි ගැටලුවක් ඇති කියලා. ඉතින් මේ මගේ එර්ත් එකත් දැන් අපි චෙක් කරලා බැලුවානේ. ඉතින් ඒකේ ගැටලුවක් තිබුණ නැති නිසා තමයි මේක චෙක් කරලා බලපුවාම මේ නිව්ට්‍රල් එකේ කරන්ට් එක එන්නේ. ඉතින් නිව්ට්‍රල් එකේ කරන්ට් එක එන හින්දා මේ තමයි මේ සේෆ්ටි ෆීචර්ස් එකක් විදිහට මේ චාර්ජර් එක ඔන් වෙන්නේ නැත්තේ. මේ ඉතින් මේකේ මොනවා හරි ගැටලුව තියෙන විදුලි බල මණ්ඩලයේ තමයි ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේක මේ විදිහට සාමාන්‍ය අගේ එන්න හදලා දෙන්න. ඉතින් අපි කම්ප්ලේන් එකක් කරලා තමයි බලන්න වෙන්නේ. ඉතින් බලමු කොච්චර කාලයක් යයිද දන්නේ නැහැ. ඉතින් මට ඒක තමයි පෙන්වන්න ඕනේ. දැන් ඉතින් චාර්ජර් එක කොහොම හරි වැඩ කරන්නේ මේ පේස් වල තියෙන අන්බැලන්ස් එකකින් හින්දා. ඉතින් මම මේ ආපහු මගේ මේ ටික මම ආපහු තිබ්බා වගේම හයි කරගත්තා. මේ දැන් බලන්න මේ මෙතන 230ක් පෙන්නනවා. මේ 230 පෙන්නුවට මේ පෙන්වන්නේ අර මේ සප්ලයි එකේ අන්තරේනේ මෙයා කැල්කියුලේට් කරන්නේ. මේ නිව්ට්‍රල් එකේ පේස් එකේ. ඉතින් දැන් එහෙම බලපුවාම මේ 230 හරි ඇති. දැන් මේ නමුත් අන්තරය ගත්තට නිව්ට්‍රල් එකෙත් කරන්ට් එක එනවා පේස් එකේ වැඩියෙන් කරන්ට් එක එනවා. ඉතින් මම මේක මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම් තව වීඩියෝ එකක්. මම මේක මේ ළඟ ගෙදරකත් චෙක් කරලා බැලුවා. ගෙවල් දෙකක විතර. ඒ ගෙවල් වලත් මේ විදිහම තමයි මේ තියෙන්නේ. මේකේ මේ ඒගොල්ලන්ගේ මොනවා හරි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ පේස් වල අන්බැලන්ස් එකක් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා. ඉතින් අපි කම්ප්ලේන් එකක් කරලා තමයි බලන්න වෙන්නේ. බලමු ඉතින් සමහර ලාවට බොහෝ දුරට ට්‍රාන්ස්ෆෝමර් එක ගාව ඒගොල්ලෝ එර්ත් එකක් හයි කරනවානේ. සමහරට ඒ එර්ත් එක එක්කෝ හරියට වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් එර්ත් එක ගැලවිලා හරි මොනවා හරි ප්‍රශ්න වෙලා ඇති. ඉතින් අපි බලමු මේ ඒගොල්ලෝ මේක හදයිද මොකද්ද වෙන්නේ කියලා. මම එහෙම මේක හදා ගන්න පුළුවන් වුණොත් ආපහු වීඩියෝ එකක් ගේන්නම්. කොහොම හරි ඉතින් දැන් පොඩි කරදරයක් තමයි වෙලා තියෙන්නේ. charge කරන්න වෙන්නේ නැහැ. දැන් මම ආරක පෙන්නන්න ඊළඟ කරලා. දැන් ඔය පීස් එකනේ. නිව්ට්‍රල් එකක් ගන්නවා පෙන්නන්න. නිව්ට්‍රල් එක. කසියම් කොහයි. හොඳයි මම දැන් ඔයාට පෙන්වන්න හදන්නේ මේ TKT චාර්ජරේ ඇප් එකට ගිහුවාම ඇප් එක තමයි පෙන්වන්න හදන්නේ. දැන් මේ මගේ තියෙන 2යා ඇප් එක සමහරුන්ගේ ස්මාර්ට් ලයිෆ් ඇප් එක තියෙනවා. දැන් මේ 2යා ඇප් එකට ගිහිල්ලා මම කනෙක්ට් කරගෙන තියෙනවා මේ මගේ චාර්ජර් එක. එතනට ගිහුවාම බලන්න මේ දැන් මම ඇතුළට ගිහින් ඉන්නේ. මේකේ සෙටින්ග්ස් වලට ගියපුවාම සෙටින්ග්ස් වල තියෙනවා මේ එලාම් සෙටින් කියලා එකක්. එතකොට මේකේ පහළට ස්ක්‍රෝල් කරගෙන ගියපුවාම තියෙනවා ග්‍රවුන්ඩ් ෆෝල් කියලා එකක්. අන්න ඒ ටික් එක ඕෆ් කරගත්තාම අපේ අර චාර්ජරේ කරන්ට් එක මේ වල තියෙන ගැටලුව නිසා චාර්ජර් එක වැඩ කරන්නේ නැතුව අර අතු පාට ලයිට් එකක් බ්ලින්ක් වුණානේ. අන්න ඒ ගැටලුව විසඳෙනවා. එතකොට මේක ඔෆ් කරගත්තාම මේ පුළුවන් චාර්ජරේ ඔන් කරගන්න. හැබැයි ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් බලන්න මම අර ග්‍රවුන්ඩ් ෆෝල් බටන් එක මේ ඕෆ් කරා ඇප් එකේ තියෙන. ඒක ඔෆ් කරාට පස්සේ දැන් මේ බල්බ් එක කොළ පාට වෙලා පත් වෙනවා. දැක්කද? හරි. ඔයා දැන් මේ වීඩියෝ එකේ දැක්කනේ මගේ මේ චාර්ජරේ තිබ්බ ගැටලුව මොකක්ද කියලා. එතකොට දැන් මේ වෙනකොට ඔය සිදුවීම උනේ ඊයේ. දැන් මේ වෙනකොට විදුලි බල මණ්ඩලෙන් මේ ගැටලුව හදලා ගිහිල්ලා තියෙනවා. අපි බලමු ඒක මේ කලින් තිබ්බ එකට වඩා වෙනස් වෙන්නේ කොහොමද දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා.
අපි මේ සෙට්ටිය ගලවගෙන බලමු. එතකොට ලේසි අපිට ඒ බලා ගන්න. මම මේ තියන අයින් කරගත්තා. දැන් මෙහෙම තමයි තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලාම මේ ටෙස්ටර් එක තියලා අපි බලමු ඉස්සෙල්ලාම මේ දැන් මේකේ ඔයාලට මතක ඇති කලින් මේකේ මේ නිව්ට්‍රල් එකෙත් කරන්ට් එක ආවා. දැන් බලමු අපි දැන් ඔන්න එකක් පත් වෙනවා. ඒ කියන්නේ බලමු අනිත් එක. ඒකේ පත්තු වෙන්නේ නැහැ. මේ ඔයාලට පේනව නේද? ඒක පත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක වෙන්න ඕනේ නිව්ට්‍රල් එක. ඉතින් නිව්ට්‍රල් එකේ පත්තු වෙන්නේ නැහැනේ. දැන් පේස් එකේ නම් පත්තු වෙනවා. දැන් ඊයේ මේ දෙකෙම පත්තු වුණා මේක. ඒ කියන්නේ මේ දෙකෙම කරන්ට් එක තිබුණා. අපි පොඩ්ඩක් මේ ක්ලෑම්ප් මීටරෙන් චෙක් කරලා බලමු. දැන් ඊයේ නම් මට මතක විදිහට නිව්ට්‍රල් එකේ වෝල්ටේජ් එක 190ක් විතර වගේ තිබුණා. පේස් එකේ වෝල්ටේජ් එක 380ක් විතර වගේ තිබුණා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු දැන් මේකේ මෙතන නම් පෙන්නනවා 238ක් විතර තියෙනවා කියලා. අපි ඉස්සෙල්ලා බලමු මේ දෙකේ කොච්චර විභවාන්තරයක් තියෙනවද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේකේ බලන්න 238ක් පෙන්නනවා. ඒ කියන්නේ මේ නිව්ට්‍රල් එකයි පේස් එකයි අතර තියෙන විභවාන්තරය 238ක් පෙන්නනවා. ඉතින් ඒ ගානම පෙන්නනවා මේ මගේ මෙතන මේ තියෙන ස්මාර්ට් බේකර් එකේ. ඊට පස්සේ බලමු පේස් එකයි එර්ත් එකයි අතර කොච්චර තියෙනවද කියලා. දැන් මම මේක එර්ත් එකට තියාගත්තා. මේක මම පේස් එකට තියාගන්නම්. එතකොට ඔයාලට පේනවා මේක පේස් එක මේස් එකට තියාගත්තාම එතකොට ඔයාලට පේනවා 237ක් තියෙනවා. එතකොට හරි අගේ තියෙනවා. දැන් ඇත්තටම දැන් පේස් එකේ 237ක් එනවා. එතකොට මේ තියෙන ගානම තමයි දැන් පෙන්නන්නේ. අපි දැන් මේක එර්ත් එකේ නිව්ට්‍රල් එකේ චෙක් කරලා බැලුවොත් දෙකක් විතර පෙන්නනවා. සාමාන්‍යයෙන් ඇත්තටම ඉතින් මේක 0 වෙන්න ඕනේ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් දෙකක් තුනක් වගේ පෙන්නන එක සාමාන්‍ය අගයක්. ඉතින් ඒක ගැටලුවක් නැහැ. එතකොට නිව්ට්‍රල් එකයි එර්ත් එකයි අතර විභවාන්තරය දෙකක් වගේ තමයි පෙන්නන්නේ. එතකොට පේස් එකයි එර්ත් එකයි අතරේ අපිට පෙන්නනවා 236ක් 7ක් විතර පෙන්නනවා. ඉතින් දැන් තමයි ප්‍රශ්න විසඳලා තියෙන්නේ. ඕගොල්ලන්ට කලින් මතක ඇති. ඔයාට මතක නම් වීඩියෝ එකේ බලන්න කලින් තියෙනවා මේ එර්ත් එකයි පේස් එකයි 380ක් විතර පෙන්නවා. දැන් මේක පෙන්වන්න ඕනේ 236ක් විතර වගේ තමයි පෙන්වන්න. දැන් පෙන්වන්නේ 236. ඉතින් 230කට ආසන්න ප්‍රමාණයක් තමයි පෙන්වන්න ඕනේ. නමුත් කලින් තිබුණා 380ක් විතර. තාම වැඩි අගයක්. එතකොට එර්ත් එකයි නිව්ට්‍රල් එකයි අතරේ දැන් පෙන්වන්නේ දෙකක් විතර. ඉස්සෙල්ලා තිබ්බා 190කට වැඩිය. ඉතින් එතකොට ඔයා හිතන්න කොච්චර වෝල්ටේජ් එකක් මේ වැඩි වෙලා ඇවිල්ලා තියෙනවද කියලා. මොකක් හරි ඉෂුව එකක් තියෙන්නේ නැති ට්‍රාන්ස්ෆෝමර් එකේ හරි මම දන්නේ නැහැ කොහෙද ඉෂුව එක තිබුණේ කියන්න. ඉතින් මොකක් හරි ඉෂුව එකක් තිබිලා තියෙනවා. ඉතින් අන්න ඒ සිද්ධිය නිසා තමයි ඇත්තටම මේ චාර්ජර් එක ඔන්න උනේ. ඉතින් මමත් ඒකෙන් තමයි දැනගත්තේ මේක මොකද්ද මේක උනේ කියලා. නැත්තම් අපි මේවා චෙක් කරලා බලන්නේ නැහැ නිතර. එතකොට චාර්ජර් එක ඔන්නේ නැති නිසා තමයි මම ඒ ගැන හොයන්න ගත්තට පස්සේ තමයි මටත් තේරුනේ මෙතන මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් විශේෂයෙන් මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ සිද්ධිය සිද්ධ වුණේ ඊයේ උදේ මම නෑ පෙරේදා රෑ මම චාර්ජර් එක ප්ලග් කරන්න බලනකොට වැඩ කරේ නෑ. ඊට පස්සේ ඊයේ උදේ තමයි මම ඒ ගැන හොයලා බැලුවේ. ඒ හොයලා බලලා මම ඊට පස්සේ ඊයේ උදේ 9:00ට 10ට විතර වගේ තමයි මේ CB එකේ CB Care app එකෙන්
ඒගොල්ලන්ට කම්ප්ලේන් එකක් දැම්මේ. ඒගොල්ලෝ 10:00 11 විතර වගේ වෙනකොට මේ ඒගොල්ලෝ වෙලා මට කතා කරා මොකක්ද තියෙන ගැටලුව කියලා. මම ඉතින් ගැටලුව කියලා පස්සේ ඒගොල්ලෝ ඇත්තටම ට්‍රාන්ස්ෆෝමර් එක ගාව ඉඳන් මේ සෑහෙන වෙහසක් ගත්තා. ඒගොල්ලෝ මං හිතන්නේ 3 විතර වෙනකල් වැස්ස තිබුණා ඊයේ. ඉතින් වැස්ස වැටෙනකම්ම ඒගොල්ලෝ උපරිම උත්සාහයක් දැරුවා. ඒගොල්ලෝ ලොකු ටීම් එකක් ඇවිල්ලා හිටියේ නෑ. ඒගොල්ලෝ ඩ්‍රයිවර් ඇරෙන්න තව දෙන්නෙක් වගේ හිටියේ. ඉතින් මං හිතන්නේ මේ ඒගොල්ලන්ට ඒක ඒ වෙලාවේ කරගන්න බැරුණා. ඒගොල්ලෝ මට කතා කරලා කිව්වා මේ මහත්තයා අපි මේක හෙට කොහොමයි මේ චෙක් කරලා මේවා කරලා දෙන්න. මේ අපිට ටීම් එක කට්ටිය මදි. මේක ටිකක් මේ හොයන්න ඕනේ. හොයන්න ටිකක් අමාරුයි. එක තැනක නෙමෙයි තියෙන්නේ. ටිකක් කණුවල චෙක් කරලා බලන්න වෙනවා කියලා. මම දන්නේ ප්‍රොසෙස් එක කොහොම වුණාද කියලා. ඉතින් ඊට අමතරව මම පුද්ගලිකව විදුලි බල මණ්ඩලයේ දාන්න කීප දෙනෙකුටත් මම මේ ගැන කතා කරලා කිව්වා. ඉතින් ඒගොල්ලොත් මේ ගැන උනන්දු වෙන්නේ නැති. මම ඒ ඔක්කොටම ස්තුතිය කරනවා මේ වෙලාවේ. අද උදේ ඒගොල්ලෝ මට හම්බුණා විදුලි බල මණ්ඩලයෙන්. අද උදේ මේගොල්ලෝ ඇවිදලා වෙලා කොහොම හරි දවල් 12 විතර වගේ වෙනකොට මේ ටික දැන් අද ඉරිදා දවසක් වුණත් ඒගොල්ලෝ ඇවිදලා මේ ඒගොල්ලන්ගේ රාජකාරිය කරලා මේ අපේ ගැටලුව විසඳලා ගිහිල්ලා තිබුණා. ඉතින් ඇත්තටම මේ අපි සාමාන්‍යයෙන් මේ රාජ්‍ය ආයතන වලට ගොඩක් දොස් කියනවා. හරි සර්විස් එකක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වගේ ඉක්මන් කාර්යක්ෂම සේවයක් හම්බෙන වෙලාවක මම හිතනවා ඒක අපි මේ සේවක මහත්තුව අගයන්න ඕනේ කියලා. ඉතින් මේක මම මේ වෙලාවේ මම මතක් කරන්න කැමතියි. ඉතින් අලව්ව විදුලි බල මණ්ඩලයේ සේවක මහත්තුන්ට බොහොම ස්තුතියි. ඉතාම ඉක්මනින් අද නිවාඩු දවසක් වෙලා මේ ගැන ඉක්මනින් ක්‍රියාත්මක වෙලා මේ වැඩේ කරලා දුන්නට. ඉතින් ඔය විස්තරي තමයි මට පෙන්වන්න ඕනේ. මම දැන් ඔයාලට පෙන්වන්නම් මේ charger එක ප්ලග් කරලා. දැන් බලන්න මේ charger එක කිසි ප්‍රශ්නයක් නැතුව ඔන්න එනවා. දැන් ඊයේ මෙතන තිබුණා රතු පාට බල්බ් එකක්. දැන් අද එහෙම එකක් නැහැ. දැන් කොළ පාට බල්බ් එක තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අර තිබ්බ ගැටලුව නැහැ. මේකේ තිබුණා මේ abnormal voltage මේ balance එකක්. voltage එක balance නැති එකක්. කොහේ හරි මේ නිව්ට්‍රල් එකකින් මේ ලීක් කරන එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම දන්නේ ඇත්තටම වෝල්ට් එක මොකද්ද වෙලා තිබුණේ කියන්නේ. කොහොම හරි දැන් මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා තියෙනවා. ඉතින් මට ඒ ගැන තමයි කියන්න ඕනේ. ඉතින් ඔයාගේ EV වාහනයක් තියෙන කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. ඔයාලා නිකන් ඔයගලන්ගේ ප්‍රදේශයේ චෙක් කරලා බලන්න මේ පේස් මේ එර්ත් එකයි නිව්ට්‍රල් එකයි පේස් එකයි අතරේ මේවයි තියෙන විභවාන්තර කොහොමද කියලා. ඉතින් සමහරවිට ඕගලන්ට ලයිට් තියෙනවා. ලයිට් තිබුණාට විභවාන්තරයේ වෙනසක් තිබුණොත් එහෙම ඒක ඉතාම අනුතුරුදායක වෙන්න පුළුවන්. මේ විදුලි උපකරණ වලට අනුතුරුදායක වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කාට හරි කෙනෙකුට විදුලිය වැදුනොත් 230 වදින්න ඕන කෙනෙකුට පේස් එක අල්ලද්දි සාමාන්‍යයෙන් 230 නේ වදින්න ඕන. දැන් මේක 380ක් විතර වගේ විදුලියක් වැදෙනවා කියන්නේ ඉතාම අනුතුරුදායකයි. සමහරට ජීවත් නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒක නින්දා මම හිතනවා ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඔයාගේ චෙක් කරලා බලන්න. මේක කරන්න ඕගොල්ලන්ට දැනුම නැත්නම් කිසිසේත්ම ඔයා මේක වැඩේ කරන්න යන්න එපා. ඔයාගේ ඉන්න මේ දන්න ඉලෙක්ට්‍රීෂියන්ට කතා කරලා චෙක් කරගන්න. මේ වගේ ක්ලෑම් මීටරයක් තියෙනවා නම් හොඳටම ඇති. මේක හරියටම චෙක් කරගන්න පුළුවන්. ඒ නැතත් ටෙස්ට් රේයක් තියෙනවා නම් ටෙස්ට් රේ නිකන් බලන්න. ඒක ඔයාලට චෙක් කරන්න පුළුවන්. ටෙස්ට් රේ නිව්ට්‍රල් එකට තියලා බලන්න. නිව්ට්‍රල් එක කරන්ට් එක එනවද කියලා. නිව්ට්‍රල් එක කරන්ට් එක එනවා නම් ක්ලෑම් මීටර එකෙන් දන්න කෙනෙකුට කියලා චෙක් කරගන්න. චෙක් කරගෙන ගැටලුවක් තියෙනවා නම් විදුලි බල මණ්ඩලයට කියන්න. අනිවාර්යෙන් ඒගොල්ලෝ මේ ඔයාගේ ගැටලුවට මේ විසඳුමක් දෙයි. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.
calling down my name. Why don't you hear me once